ආයිබෝන් කොහොමද ඔයාලට? ගොඩාක් කාලේ ඉඳන් මේ වීඩියෝ එකක් කරන්න කියලා හිටියේ. ගොඩාක් අය මට මෙසේජ් කරලා තිබ්බා, කෝල් කරලා මේ මාතෘකා දෙක මොකද්ද කියලා මගෙන් ඇහුවා. මගේ මතය මොකද්ද කියලා ඇහුවා. ඒ තමයි වෘත්තීය සූපවේදය. ප්‍රොෆෙෂනල් කුකර් කියන්නේ මොකද්ද? සමාජ මාධ්‍ය සූපවේදය. සෝෂල් මීඩියා කුකර් කියන්නේ මොකද්ද? ඉතින් එහෙමනම් අද අපි මේ දෙක මොකක්ද, කොහොමද ඒවා වෙනස් වෙන්නේ කියලා අපි බලමු. ඒ වගේම කොහොමද මේවා අද අපිට බලපාන්නේ කියන කාරණය ගැන අපි කතා කරමු. මුලින්ම වෘත්තීය සූපවේදය, එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් කුකින් කියන එක. වෘත්තීය සූපවේදීන් පිටුපස තියෙන්නේ වර්ෂ අවුරුදු ගණනාවක පුහුණුව අත්දැකීම් කියන එක ඔබත් දන්නවා, මාත් හොඳින් දන්නවා. ඉතින් ඕන් ඇත්තටම අපි වුණත් මුල සිටන් මූලික දැනුමේ සිට උසස් ක්‍රමවේද දක්වා අපි එකපාරට ඉගෙන ගත්තේ නැහැනේ. පියවරෙන් පියවර තමයි අපි ඉගෙන ගත්තේ. ඒ වගේම අපි දන්නවා ඇයි ඒ ක්‍රම මොනවටද, මේ ක්‍රම ඇත්තට මොකද්ද, මොනවටද භාවිත කරන්නේ, කොහොමද ඒවා එකිනෙක සම්බන්ධ කරන්නේ කියන එකත් අපි දන්නවා. ඉතින් මුලින්ම අපි සරල දේවල් ඉගෙන ගන්නවා, ඊට පස්සේ ටික ඒ අවුරුදු ගණනාවත් එක්ක අපි අනිත් දේවල් ඉගෙන ගන්නවා. ඒ වගේම අපි දන්නවා මේ විවිධ ආහාර පානනේ, විවිධ අමුද්‍රව්‍ය තෝරගන්න විදිය. ඒ අමුද්‍රව්‍ය වලට අමතරව ඒවා පාවිච්චි කරන්න, ඒ අමුද්‍රව්‍ය යොදා ගන්න උපකරණ මොනවද, ඒ උපකරණ පාවිච්චිය. අවසානයේ අර වෘත්තීය සූපවේදීත්වයට අපි මොකද්ද වෘත්තීය සහතිකයක් ගන්නවා. ඒක තමයි වෘත්තීය. අපි සරලව ගත්තොත් මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෘත්තීයක්. ඒක ඔබත් පිළිගන්නවා, මමත් පිළිගන්නවා. ඊළඟට අපි බලමු සමාජ මාධ්‍ය සූපවේදය. එහෙම නැත්නම් සෝෂල් මීඩියා කුකින්. අපි දන්නවා පහුගිය අවුරුදු දශක, අපි හිතමු දශක 5ක කාලයක්, එහෙම නැත්නම් දශක 7ක් 8ක් විතර ආපස්සට බැලුවොත් මුළු ලෝකයේ තුලම සූපවේදය විවිධාකාරයෙන් වෙනස් වුණා. ඒ තමයි සාම්ප්‍රදායික සූපවේදය තිබ්බා, ඊට පස්සේ ඒක මොඩර්න්, එහෙම නැත්නම් නුවෙල් කුසින් වුණා, නවීන සූපවේදයට ආවා. ඊට පස්සේ අපි දන්නවා 80 දශකයේ වෙනකොට මේ නුවෙල් කුසින්, එහෙම නැත්නම් මොඩර්න් කුසින් කියන එක කියන නවීන සූප ශාස්ත්‍රීය කලාවක් හැටියට, කලිනරි ආර්ට් හැටියට ලෝකෙට එන්න ගත්තා. ඊට පස්සේ ඒ කාලේ තමයි මොලිකියුලර් ගැස්ට්‍රොනොමි, ඒ කියන්නේ අපි දන්නවා සූප ශාස්ත්‍රයේ තියෙන අග්‍ර කොටස් කියන ටික, එහෙම නැත්නම් සූප වේදය සහ ආහාර තාක්ෂණ වේදය දෙක එකට සම්බන්ධ වෙලා විවිධ දේවල් එළියට එන්න පටන් ගත්තා. ඊළඟට මම දන්නවා ගෝලීය වශයෙන් මුළු ලෝකෙටම බලපාපු කරුණු ඔබත් දන්නවා, මමත් දන්නවා. ඉතින් මේ කොවිඩ් වසංගත මේ දේවල් එක්ක තමයි සමාජ මාධ්‍ය ජාලය, එහෙම නැත්නම් TikTok, Instagram, YouTube කියන ඒවා පටන් ගත්තේ. ඇත්තට මොකද්ද මේ හරය? මම දකින සෝෂල් මීඩියා කුකින් මොකද්ද? විනාඩි 5න් හදන්න පුළුවන් කියනවා. අපි ආහාර ලස්සනට පෙන්නන්නේ නේ, කොහොම වර්ණ දාලා හදනවා. ඉතින් අපි ගොඩාක් කට්ස් ගන්නවා, ගොඩාක් අය මේ ඔබ දකින අර ටකස් ගාලා පෙන්නන එකට ගොඩාක් බ්ලොග්ස් ගන්නවා. අනිත් එක හැම එකක්ම නිකන් හැක් එකක් විදියට නේ, කවුරුත් දන්නේ නැති අලුත් දෙයක් විදියට නේ ඉදිරිපත් කරනවා. ඉතින් මේ පාවිච්චි කරන්න මොනවාද අවශ්‍ය වෙන්නේ? ලයික්ස් උයි views උයි නේ. දැන් සෝෂල් මීඩියා, දැන් මම අර කිව්ව එක වචනයක් කිව්වා ඔබට මතක ඇති, හැක් කියන එක. දැන් බලමු මොකද්ද මේ සරලව හැක් කියන්නේ කියන එක. ඒ කියන්නේ මම දන්නවා එක පාට අපි කියන්නේ මේක නම් පට්ට ට්‍රික් එකක් කියලානේ. මේ දැකපු ගමන් ඒක දැනෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය දේවල් නිකන් ලොකුවට පෙන්නන එකනේ. ඒක තමයි ඒක දාන්නේ. මම හිතන්නේ ඒක ඇත්තටම යාර තාක්ෂණයත් එක්ක දුණු වෙලා ඒ තාක්ෂණයේ තියෙන විවිධ අංග පාවිච්චි කරනවා. මම හිතන්නේ ඡායාරූප ශිල්පය, ඊට පස්සේ සිනමාකරණය, අද මේ ඩිජිටල් රූපකරණයේදී මේ සියල්ලම එකතු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් පාවිච්චි කරනවා. අනිත් එක තමයි අර අපි දන්න රස කවුරුත් දන්නේ නැති රසක් කියන එක නේ. ඒ දේවල් මේවල කියන්න උත්සාහ කරනවා. එහෙම තමයි නේ සමාජ මාධ්‍යවල හදන
ආහාර අපේ නිකන් ෆුඩ් වීඩියෝස් හරිම ලස්සනයි, හරි සරලයි, හරි පහසුයි කියලා හිතෙනවා. නමුත් ඒක පිටිපස්සේ ගොඩාක් දේවල් තියෙනවා. කලින් දැන් කිව්වා. ඒවා අනිත් එක හිතන්න එපා මේ එකපාර එක වරින් දැන් අපි කෑමක් හදනවා නම් විශේෂයෙන්ම අපේ කුස්සියේදී අපි හදලා ඒක අනිවාර්යයෙන්ම අපි පිළිගන්නවා. එකපාරයි. නමුත් මේක 10 පාරයි. ඒක හදනවා. අනිත් එක ඔය ඔබ දකින එක තත්පර ගණනාවක් කරන්න සමහරක් විට දවස් ගණනාවක් වරු ගණනාවක් දැන් ලොකු ටීම් එකක් නේ කණ්ඩායමක් ඒ වගේම ලොකු අමුද්‍රව්‍ය ගොඩක් ඕක ඔක්කොටම වඩා වෘත්තීයත්වයේ උතන ඉන්නේ මොකද හරි රෙසිපියක් ඒ අය පාවිච්චි කරන්නේත් නැහනේ. හරි ඔන්න ඔය කාරණා මම හිතන්නේ ඒ වගේම හදන විදිනේ මේ අවසාන මුලින් වෙනවා අමුද්‍රව්‍ය ටික එකතු වෙනවා නමුත් ඒවල තියෙන පියවර ටික ඔන්න ඔය දේවල් තමයි මම හිතන්නේ මම දකින්නේ වෘත්තීය සූපවේදයක් එහෙම නැත්නම් සමාජවාද සූපවේදයක් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් කියලා. තියෙන අපි බලමු දැන් විශේෂයෙන්ම මේ සමාජවාද සූපවේදී වෙලා තියෙන බලපෑම් මොනවාද කියලා චුට්ටක් බැලුවොත් ධනාත්මකවනේ අපි කොයි දේ ඍණ සහ ධන දෙපැත්ත වල හොඳ පැත්ත බැලුවොත් මම හිතන්නේ ගොඩක් වෙලාවට ආහාර හදන්න අලුත් අදහස් ලැබෙනවා. ඒ වගේම ආහාර ගැන ආශාව නැති වෙනවා. මොකද ඇහැටනේ ගොඩක් වෙලාවට දෙන්නේ. ඒ වගේම අලුත් අය උත්සාහ කරනවා අලුත් දේවල් හදන්න. ඒ වගේම තමයි ආහාර හදන්න කැමැති නේද? විශේෂයෙන්ම අර කණ්ඩායම් සමූහයන් හොයන්නත් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මේක තියෙන හොඳ ධනාත්මක එක පැත්තක් තමයි ගෝලීය වශයෙන් විවිධ රටවල් වල විවිධ දේවල් අපිට දකින්න ලැබෙනවා. ඔතෙන්නේ මට චූටි ගැටලුවක් තියෙන එක අපිට දකින්න ඇත්තට මේ හරි දේද කියන එක. නේ? ඔන්න ඔය චූටි කාරණා මට හිතෙනවා. එක වෙලාවකට මම හිතන්නේ සමාජ මාධ්‍ය සූපවේදී අපිට දෙනවා මේ දේවල් අපිට බැහැනේ කියන හැඟීමත් එකතු වෙනවා. ඒ වගේ තමයි සමහර මම හිතන්නේ ගොඩාක් සාම්ප්‍රදායික දේවල් වල වැරදි අවබෝධය ඇති කෙරෙනවා. මේවා මම දකින්න දේවල්. ඒව තමයි අපි ඇත්තටම ඒ හදන ආහාර වර්ගයේ තියෙන නියම හැඩතල, නියම රසය, නියම වර්ණ මේ දේවල් ගැන හරි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අනිත් එක අපි හිතන්නේ මොකද්ද? කොයි දේත් අද සමාජීය වශයෙන් ඉක්මනින් කරගන්න පුළුවන්. මේ දේවල් වාණිජමය වෙලක් තියෙනවා. අපිට ඉක්මනින් දේවල් හදාගන්න අපි ඉක්මන් ක්‍රම, කෙටි ක්‍රම හොයා යනවා. අර හින පැත්තෙන් ගැටුවකින් මම දැකපු ඉතාමත් වැදගත් දේ තමයි සූප ශාස්ත්‍රය ගැන මුල් දැනුම, හරි දැනුම ලැබෙන්නේ නැහැ. අදිතානම හරියටම ලැබෙන්නේ නැහැ. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. අද වේගයෙන් මම දන්නවා සෝෂල් මීඩියා වලට සෑම වෘත්තියක්ම හැඩගැහිලා තියෙනවා. ඒක අවශ්‍ය දෙයක්. තාක්ෂණික වශයෙන් අපි හැඩ ගැසිය යුතුයි. නමුත් තියෙන ප්‍රධාන වශයෙන් වෘත්තීමය වශයෙන් සිදුවෙන බරපතල කාරණයක්. අපි මේ දෙකේම සමබරතාවයක් ගත්තොත් හොඳයි නේදනේ? අපි සමාජ මාධ්‍ය භාවිතා කරන්න අලුතෙන් අදහස් ගන්න වෙනවා. ප්‍රධානම පළවෙනි කාරණේ හැටියට මම දකින්නේ ඔය දකින්න හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. right? ඊළඟ කාරණය මේ දෙකේ එක බැලන්ස් එකක් තමයි මූලික මුළුතැන්ගේ දැනුම ඉගෙන ගන්න. නේ? විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාවෙන් ජ්‍යෙෂ්ඨ සූපවේදීන්ගෙන් right? මේ අයගෙන් මේක ඉගෙන ගන්න. තව එක කාරණයක් තමයි නේද? ඔය කරලා දුක් වෙන්න එපා. TikTok කරලා මේව කරලා මට ලයික්ස් නැහැ, මට views නැහැ කියලා දුක් වෙන්න නම් එපා. අනිත් එක තමයි ප්‍රශ්නයක් නෑ මේ ඕව හැම එකක්ම හදන්න ඕනේ අපේ සරල බතක් හදනවා, පරිප්පුවක් හදා ගන්නවා. එහෙම නැත්නම් මේ බොහෝ සරල දෙයකින් පටන් ගන්න. මේ ඔක්කොට වඩා වැදගත් මම ආයෙ නැවත කියනවා හරි මූලික දැනුමක්. ඒක පුළුවන් අද මම දන්නවා අද අපේ රටේ වුණත්
තමුන්ට පුළුවන් හරි වෘත්තීය පාසලකට යන්න. එහෙම නැත්නම් අදාළ වෘත්තීය ආයතනයකට යන්න. මම ආයතනය කියන්නේ එක්ක හෝටලයක්, එහෙම නැත්නම් රෙස්ටොරන්ට් එකක්. ඒකකට ගිහිල්ලා එතනින් පටන් ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ වීඩියෝ එක අවසානයේ වෙනකම්ම බැලුවනම් ඔයගොල්ලෝ වටිනා විනාඩි කිහිපයක් ගත කරලා තියෙනවා. ඉතින් අන්තිම සාරාංශය හැටියට ගත්තොත් නේද සමාජ මාධ්‍ය සූපවේදය කියන්නේ ලස්සනට කෑම හදන්න. වෘත්තීය සූපවේදය කියන්නේ මොකද්ද? රසට කෑම හදන්න. දැන් ඔයාලට ඕනේ මොකද්ද? මම හිතනවා ඔයාලට මේ දෙකීම දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ ඔයාලගේම ගමනක් යන්න. සමාජ මාධ්‍ය වලින් අලුත් අදහස් ගන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේම අත්දැකීම් ඉගෙන ගන්න. මූලික හරි දැනුම පාවිච්චි කරන්න. නේ? ඒ වගේම තමයි ඔයාලගේ ජේෂ්ඨයන්ට වැඩිහිටි පරම්පරාවට ඒ දැනුම ඒ පැත්තෙන් ගන්න. ඊළඟට අවසන් වශයෙන් ඉතින් ගොඩාක් ස්තුතියි. මම මේ ගැන ඇහුවට ඊට පස්සේ මම මේ දන්න චූටි දැනුම ඔයාලා එක්ක බෙදාගත්තා. එහෙමනම් කැමති නම් විතරක් මේ YouTube channel එක subscribe කරන්න. ආයෙ දවසක මේ වගේම අලුත් දෙයකින් ඔයගොල්ලෝ හම්බ වෙන්න.